ඊලෝන් මස්ක් උපත ලබන්නේ 1971 ජුනි 28. ඔහු උපතින් ලද නම ඊලෝන් මස්ක් යනු දකුණු අප්‍රිකාවේ උපත ලද කැනේඩියානු ව්‍යාපාරික බලාධිපතියෙකි, ආයෝජකයෙකි, ඉංජිනේරුවෙකි, නිමංකරුවෙකි. මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියාහිය. මස්ක් ස්පේස්එක්ස්, ටෙස්ලා, නියුරලින්ක් හි ප්‍රධාන විධායක නිලධාරි වෙයි. මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියාහිය. ක්වීන්ස් විශ්වවිද්‍යාලයට යාමට වයස අවුරුදු 17 දී කැනඩාවට යාමට පෙර ඔහු ප්‍රෙටෝරියා විශ්වවිද්‍යාලයට කෙටියෙන් ඇතුළත් විය. වසර දෙකකට පසු ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට මාරු වූ අතර එහිදී ඔහු ආර්ථික විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ගත්තේය. ඔහු 1995 දී කැලිෆෝනියාවේ පදිංචියට ගියේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයටය. එහෙත් ඒ වෙනුවට ව්‍යාපාරික කටයුත්තක් කිරීමට තීරණය කළේය. සම ආරම්භක වෙබ් මෘදුකාංග සමාගමක් වන SIG2 ඔහුගේ සහෝදර කිම්බල් සමග ආරම්භයේ 1999 දී ඩොලර් මිලියන 307කට කොම්පැක් විසින් අත්පත් කර ගන්නා ලදී. එම වසරේම කස්ක් ඔන්ලයින් බැංකුව වන X.com සම ආරම්භ කරන ලද අතර එය 2000 දී කොන්ෆිනිටි සමග ඒකාබද්ධ වී PayPal සමාගම පිහිටුවන ලද අතර පසුව 2002 දී eBay විසින් ඩොලර් බිලියන 1.5කට මිලදී ගන්නා ලදී. 2002 දී මස්ක් විසින් අභ්‍යවකාශ නිෂ්පාදකයෙකු සහ අභ්‍යවකාශ ප්‍රවාහන සේවා සමාගමක් වන SpaceX ආරම්භ කරන ලද අතර ඔහු ප්‍රධාන විධායක නිලධාරී CTO සහ ප්‍රධාන සැලසුම්කරු වේ. 2004 දී ඔහු විදුලි වාහන නිෂ්පාදකයෙකු වන ටෙස්ලා මෝටර්ස් ඉන්කෝපරේෂන් දැන් ටෙස්ලා ඉන්කෝපරේෂන් හි සභාපති සහ නිෂ්පාදන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සම්බන්ධ වී 2008 දී එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය. 2006 දී සූර්ය බලශක්ති සේවා සමාගමක් සහ වර්තමාන ටෙස්ලා අනුබද්ධ සමාගමක් වන සූර්ය ක්ෂේත්‍රය නිර්මාණය කිරීමට ඔහු උදව් කළේය. 2015 දී ඔහු මිත්‍රශීලී කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කරන ලාභ නොලබන පර්යේෂණ සමාගමක් වන OpenAI සම ආරම්භ කළේය. ඔහු 2016 දී ස්නායු තාක්ෂණ සමාගමක් වන නියුරලින්ක් මොළය හා පරිගණක අතුරු මුහුණත් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර උමන් ඉදිකිරීම් සමාගමක් වන ද බෝරිං සමාගම ආරම්භ කළේය. අධිවේගී වැක්ට්‍රේන් ප්‍රවාහන පද්ධතියක් වන හයිපර්ලූප් ද මස්ක් විසින් යෝජනා කර ඇත. සාම්ප්‍රදායික නොවන හෝ විද්‍යාත්මක නොවන ස්ථාවරයන් සහ ඉහළ ප්‍රසිද්ධියක් ලබා ඇති මතභේද හේතුවෙන් මස්ක් විවේචනයට ලක්විය. 2018 දී තම්ලුවන් ගුහා ගලවා ගැනීමේදී උපදෙස් දුන් කිමිදුම්කරුවෙකු විසින් ඔහුට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී. කැලිෆෝනියාවේ ජූරි සභාවක් මස්ට පක්ෂව තීන්දුවක් දුන්නේය. එසේම 2018 දී එක්සත් ජනපද සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව SEC ටෙස්ලා පුද්ගලික පවරා ගැනීම සඳහා අරමුදල් ලබාගත් බවට ව්‍යාජ ලෙස ට්වීට් කිරීම සම්බන්ධයෙන් මස්ට එරෙහිව නඩු පවරන ලදී. ඔහු සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමග සමතයකට පත් වූ අතර ඔහු සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත් වී ඔහුගේ ට්විටර් භාවිතයේ සීමාවන් පිළිගත්තේය. කෘත්‍රිම බුද්ධිය සහ COVID-19 වසංගතය වැනි කාරණා සම්බන්ධයෙන් මස්ක්ගේ අදහස් විවේචනයට ලක්විය. ඊලෝන් මස්ක් උපත ලබන්නේ 1971 ජුනි 28. ඔහු උපතින් ලද නම ඊලෝන් මස්ක් යනු දකුණු අප්‍රිකාවේ උපත ලද කැනේඩියානු ව්‍යාපාරික බලාධිපතියෙකි, ආයෝජකයෙකි, ඉංජිනේරුවෙකි, නිමංකරුවෙකි. මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියාහිය. මස්ක් ස්පේස්එක්ස්, ටෙස්ලා, නියුරලින්ක් හි ප්‍රධාන විධායක නිලධාරි වෙයි. මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියාහිය. ක්වීන්ස් විශ්වවිද්‍යාලයට යාමට වයස අවුරුදු 17 දී කැනඩාවට යාමට පෙර ඔහු ප්‍රෙටෝරියා විශ්වවිද්‍යාලයට කෙටියෙන් ඇතුළත් විය. වසර දෙකකට පසු ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට මාරු වූ අතර එහිදී ඔහු ආර්ථික විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ගත්තේය. ඔහු 1995 දී කැලිෆෝනියාවේ පදිංචියට ගියේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයටය. එහෙත් ඒ වෙනුවට ව්‍යාපාරික කටයුත්තක් කිරීමට තීරණය කළේය. සම ආරම්භක වෙබ් මෘදුකාංග සමාගමක් වන SIG2 ඔහුගේ සහෝදර කිම්බල් සමග
ආරම්භයේ 1999 දී ඩොලර් මිලියන 307කට කොම්පැක් විසින් අත්පත් කර ගන්නා ලදී. එම වසරේම කස්ක් ඔන්ලයින් බැංකුව වන X.com සම ආරම්භ කරන ලද අතර එය 2000 දී කොන්ෆිනිටි සමග ඒකාබද්ධ වී PayPal සමාගම පිහිටුවන ලද අතර පසුව 2002 දී eBay විසින් ඩොලර් බිලියන 1.5කට මිලදී ගන්නා ලදී. 2002 දී මස්ක් විසින් අභ්‍යවකාශ නිෂ්පාදකයෙකු සහ අභ්‍යවකාශ ප්‍රවාහන සේවා සමාගමක් වන SpaceX ආරම්භ කරන ලද අතර ඔහු ප්‍රධාන විධායක නිලධාරී CTO සහ ප්‍රධාන සැලසුම්කරු වේ. 2004 දී ඔහු විදුලි වාහන නිෂ්පාදකයෙකු වන Tesla Motors Incorporation, දැන් Tesla Incorporation හි සභාපති සහ නිෂ්පාදන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සම්බන්ධ වී 2008 දී එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය. 2006 දී සූර්ය බලශක්ති සේවා සමාගමක් සහ වර්තමාන ටෙස්ලා අනුබද්ධ සමාගමක් වන සූර්ය ක්ෂේත්‍රය නිර්මාණය කිරීමට ඔහු උදව් කළේය. 2015 දී ඔහු මිත්‍රශීලී කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කරන ලාභ නොලබන පර්යේෂණ සමාගමක් වන OpenAI සම ආරම්භ කළේය. ඔහු 2016 දී ස්නායු තාක්ෂණ සමාගමක් වන නියුරලින්ක් මොළය හා පරිගණක අතුරු මුහුණත් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර උමන් ඉදිකිරීම් සමාගමක් වන ද බෝරින් සමාගම ආරම්භ කළේය. අධිවේගී වැක්ට්‍රේන් ප්‍රවාහන පද්ධතියක් වන හයිපර්ලූප් ද මස්ක් විසින් යෝජනා කර ඇත. සාම්ප්‍රදායික නොවන හෝ විද්‍යාත්මක නොවන ස්ථාවරයන් සහ ඉහළ ප්‍රසිද්ධියක් ලබා ඇති මතභේද හේතුවෙන් මස්ක් විවේචනයට ලක්විය. 2018 දී තම්ලුවන් ගුහා ගලවා ගැනීමේදී උපදෙස් දුන් කිමිදුම්කරුවෙකු විසින් ඔහුට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී. කැලිෆෝනියාවේ ජූරි සභාවක් මස්ට පක්ෂම තීන්දුවක් දුන්නේය. එසේම 2018 දී එක්සත් ජනපද සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව SEC ටෙස්ලා පුද්ගලික පවරා ගැනීම සඳහා අරමුදල් ලබාගත් බවට ව්‍යාජ ලෙස ට්වීට් කිරීම සම්බන්ධයෙන් මස්ට එරෙහිව නඩු පවරන ලදී. ඔහු සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමග සමතයකට පත් වූ අතර ඔහු සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත් වී ඔහුගේ ට්විටර් භාවිතයේ සීමාවන් පිළිගත්තේය. කෘත්‍රිම බුද්ධිය සහ COVID-19 වසංගතය වැනි කාරණා සම්බන්ධයෙන් මස්ක්ගේ අදහස් විවේචනයට ලක්විය.